friends. ඉතින් කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා සතුටින් සැපෙන් ඇති කියලා. ඉතින් අද ඔන්න මගේ යාළුවෙක්ව ඉස්සෙල්ලම පෙන්නන්න ඕනි කියලා හිතුණා. මේ ඉන්නේ ඉතින් හෝතඹු පැටියෙක්. ඔයාලා දන්නවා ඇතිනේ. ඉතින් මෙයා හරිම හීලයි. හැමදාම උදේට හවසට අපේ ගෙදරට එනවා. ඉතින් මෙයාට මම නමකුත් දාලා තියෙන්නේ. එයාගේ නම ටුටු. ඉතින් එයාට මම කෑම දෙනවා ඉතින් හැමදාම. මෙයා කෑම හොයාගෙන එන්නේ මේ පැත්තේ. ඉතින් දැන් නම් මම මෙයාට පොල් දුන්නා. ඇත්තටම මෙයා ගොඩාක් කැමති පොල් කන්න. ඒ වගේම ගොඩාක් ඉතින් මස් මාළු වගේ දේවල් තමයි මෙයා කන්න කැමති. ටුටුත් ගියාට පස්සේ අපි දෙන්න ලෑස්ති වුණා පොඩි ගමනක් යන්න. ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ කොහෙද යන්නේ කියලා. විශේෂ තැනක් තියෙනවා පෙන්වන්න කියලා තමයි හස්බන්ඩ් මාව එක්කරගෙන ගියේ. අපි බලමු කොහෙද මේ යන්නේ කියලා. මට කිව්වේ හරිම ලස්සන දේවාලයක් තියෙනවා කියලා, සමන් දේවාලයක්. අපි ගියේ මේ බලංගොඩ පැත්තට. බලන්නකෝ ඔයාලා ගිහිල්ලා තියෙනවද කියලා. බලංගොඩ පොල්තුඹේ කියන ප්‍රදේශයට තමයි ගියේ. හරිම ලස්සන නිස්කලංක පරිසරයක් තියෙන්නේ. කඳු වලින් වටවෙච්ච හරිම සීතල පරිසරයක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ අපි ගිය හරිම ලස්සන දේවාලය. ඓතිහාසික සබරගමුව බොල්තුඹේ මහ සමන් දේවාලය. අපි මෙතනින් ඇතුළු වුණාට පස්සේ කිලෝමීටරයක් විතර ඉස්සරහට යන්න ඕනේ. අපි ගිහින් බලමු කොහොමද කියලා මේ දේවාලයේ සුන්දරත්වය. මේ බොල්තුඹේ මහ සමන් දේවාලයේ තියෙන විශේෂත්වය තමයි මෙහි තියෙන ඓතිහාසික පසුබිම. අපි ගිහිල්ලම් බලමු මොනවාද කියලා. ඉතින් මේ වගේ සුන්දර පාරකින් තමයි අපිට මේ දේවාලයට යන්න තියෙන්නේ. කඳු මැද්දෙන් මේ වගේ සුන්දර දොළවල් වතුර පාරවල් අපිට ගොඩක් හම්බ වෙනවා මේ පාරේ යනකොට. අපි දැන් පන්සලට ආවා. මේක දේවාලයක් වුණාට ඇත්තටම මේක පන්සලත් එක්කම තියෙන විශාල දේවාලයක්. මේ තියෙන්නේ මේ පන්සලේ සහ දේවාලයේ ඉදිරිපස් පැත්ත. අපි ඉස්සරහට ගිහින් බලමු මොනවද අපිට දැනගන්න තියෙන වැදගත් තොරතුරු, ඒ වගේම නරඹන්න තියෙන දේවල් මොනවද කියලා. අපි මේ දේවාලයට ඇතුළු වෙනකොටම මෙන්න මේ වගේ පුවරුවක් දැක ගන්න පුළුවන්. මෙහි සඳහන් වෙලා තියෙන්නේ මෙය දිවයින පුරා විසිරී පැතිරී තිබෙන විහාර දේවාල පනතින් පාලනය වන ඓතිහාසික දේවාල 31න් එකක් කියලා. ඒ වගේම වසර 5000කට වැඩි ඉතිහාසයක් තියෙන දේවාලයක් කියලා. රාමහීසර පතිතෝ ස්ථානය ලෙසත් ඒ වගේම රාවණා රජුගේ කවන්දේ තැන්පත් කර ස්ථානය ලෙසටත් ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා. රාම රාවණ පුරාවෘත්තවල සඳහන්ව පවතින දෙදන නමා හීයවිදි ස්ථානය දෙදනගල ප්‍රදේශයත්, ඒ වගේම විභීෂණගේ සේනාවට මරු කැද වූ මාරතැන්න, රාවණා කපොල්ල, සීතා ඇල්ල, සීතාගල වැනි ඓතිහාසික ස්ථාන සේම ස්වභාව ධර්මයේ මනරම් දසුන් වලින් වට වූ උස්බිමක තමයි මේ සුන්දර බොල්තුඹේ මහ සමන් දේවාලය පිහිටලා තියෙන්නේ. මේ තියෙන්නේ බෝධීන් වහන්සේ. ඉතින් මේ බෝධීන් වහන්සේත් ඉතාමත්ම පැරණි බෝධීන් වහන්සේ නම. අපි ගිය දවසේ ඇත්තටම මේ පන්සල දේවාලය ඔක්කොම වහලා තමයි තිබුණේ. මේ තියෙන්නේ ඉතාමත්ම සුවිශේෂී චිත්‍රයක්. මේ ඉන්නේ රාවණා රජුගේ. ඉතින්
රාවණා ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන ඔයාලා යන්න ඕනි තැනක් තමයි මේ බොල්තුඹේ මහසමන් දේවාලය. ඔයාලා ගිහිල්ලා තව ගොඩාක් තොරතුරු ඒ සම්බන්ධයෙන් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මම අර කලින් සඳහන් කරපු ස්ථානයේ රාවණා රජු හා සම්බන්ධව පවතින මේ ස්ථාන නරඹන්න, ඒවායේ විශේෂ තොරතුරු ගවේෂණය කරන්න ඔයාට ලොකු අවස්ථාවක් තියෙනවා මේ බොල්තුඹේ මහසමන් දේවාලයට ගියොත්. ඉතින් අපේ බෝධීන් වහන්සේ වැඳ පුදාගත්තා. මේ පහලින් පේන්නේ බස්නායක නිලමෙලාට නවතන් ගන්න හදලා තියෙන ස්ථානයක්. මෙතෙන්ට ආවහම හැම පැත්තක්ම හරිම පැහැදිලිව පේනවා. අපි ගිය දවසේ පන්සල වහලා තිබ්බ නිසා අපිට බුදුගෙට ඇතුළු වෙන්න නම් බැරි වුණා. ඇත්තටම අපි ගිය දවසෙත් මායි හස්බන්ඩ්ගේ විතරයි හිටියේ. වැඩි කට්ටිය දන්නේ නැති නිසා වන්දනාමාන කරන්න යනවා අඩුයි. පළමුවන රාජසිංහ රජු හෙවත් සීතාවක රාජසිංහ රජු විසින් තමයි මේ දේවාලය කරවලා තියෙන්නේ. ඉතින් මේකට ප්‍රධාන හේතුව වශයෙන් සඳහන් වෙන්නේ 1550 දී පෘතුගීසි ආක්‍රමණයන් සබරගමුව මහසමන් දේවාලයට එල්ල වෙයි කියන සැකය මත තමයි මේ බොල්තුඹ ප්‍රදේශයේ සමන් දේවාලය පිහිටවලා තියෙන්නේ. ඉතින් සබරගමුව මහසමන් වෙහෙර තුල තිබුණු සියලුම දේවාභරණ ඇතුළු සියලුම දේවල් තැන්පත් කරලා ආරක්ෂා කරගෙන තියෙන්නේ මේ දේවාලය තුල තියාගෙනයි. මෙන්න මෙතනින් තමයි දේවාලයට ඇතුළු වන්න තියෙන්නේ. හරිම ලස්සනට සකස් කරලා තියෙනවා. මේ හැම තැනම සමම් පිච්ච වැල් තමයි මේ තියෙන්නේ. මේ වහලේ උළු දැක්කහම ඒ වගේම මේ දැව කණු දැක්කහම අපිට තේරෙනවා මේක කොයි තරම්නම් ඓතිහාසික ස්ථානයක්ද කියලා. ඉතින් මූලාශ්‍රවල සඳහන් වෙන හැටියට වසර 5000කට පැරණි ඉතිහාසයක් තියෙන ස්ථානයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයා නනබන්න යන්න ඕනේ ස්ථානයක් තමයි මේ ස්ථානය. අපිට දේවාලය ඇතුළට යන්න නම් අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකද දේවාලය වහලා තිබුණේ. අපි හරියට දන්නේ නැහැ මේ දේවාලය මොන වෙලාවටද පූජාවල් පවත්වන්නේ. මේ දේවල් අපි ඇත්තටම අද ගියේ කවදාවත් ගිහින් නැති නිසා බලන්න ආසාවට ගියේ. ඉතින් මේ බලන්නකෝ. මේ වටපිටාව බැලුවාම ඔයාලට කොහෙද මතක් වෙන්නේ? අපි තව ටිකක් ඉස්සරහට යමු. එතකොට මම ඔයාලට කියන්නම් මේ හා සමානම ස්ථානයක් තවත් තියෙනවා. මම ඉස්සෙල්ලම ඔයාලට ඒක කිව්වොත් මම හිතනවා ඒක වටිනාකමක් නැහැ කියලා. අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු කොහොමද කියලා. මෙතනින් අපිට පල්ලෙහාට යන්න විදියක් නැහැ. මොකද මෙතන දොර වහලා තිබුණේ. ඒ නිසා අපි දෙන්න මෙතනින් යන්න බැරි නිසා දේවාල භූමියෙන් එළියට ගිහිල්ලා ඒ පැත්තෙන් පල්ලෙහාට ආවා. ඉතින් මේ පූජා භූමිය තුල රාවණා කොඩිය, පැරණි ලෝහමය රථය ආදී රාවණා ඉතිහාසයට උරුමකම් කියන ගොඩක් දේවල් තැන්පත් කරවීම සඳහා අතීතයේදී කුඩා දෙවොලක් තිබූ බවට තමයි ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. ඉතින් කෙලින්ම ගත්තොත් විශේෂයෙන්ම ලොකුම ඉතිහාසයක් පවතින්නේ රාවණා රජු සමග.
අපි මේ දේවාල භූමියේ ඉදිරිපස කොටසට යන්න තමයි මේ හදන්නේ. වටෙන් ගියාම දේවාලයේ ඉදිරිපස කොටස අපිට දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ බොල්තුඹේ මහා සමන් දේවාලයේ ඉදිරිපස පෙනුම. ඇත්තටම ඔයාලට මොකද්ද මතක් වුනේ? මට නම් මතක් වුනේ රත්නපුරේ මහා සමන් දේවාලය. ඒ හා සමානමයි. කිසිදු වෙනසක් නැහැ. ඒ ආකෘතියටම හදපු තවත් සමන් දේවාලයක් තමයි මේ බොල්තුඹේ පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලත් එන්න ඇවිල්ලා මේ ඓතිහාසික ස්ථාන නරඹන්න, වැඳ පුදා ගන්න. ඒ ගැන උනන්දුවක් දක්වන අය ඉන්නවනම් ඒ තොරතුරු ගවේෂණය කරන්න හැකියාව තියෙනවා. අනිවාර්යයෙන්ම මේ ස්ථානයට පැමිණෙන්න. මේ තියෙන්නේ මම කට්ලට් 150ක ඕඩර් එකක් කොහොමද හැදුවේ කියලා. මම උදේ දේවාලේ ගියානේ, ගිහින් ඇවිල්ලා මේ හවස තමයි ටිකක් රෑ වෙලා තියෙන්නේ. මේ කට්ලට් ටික හදලා තියාගත්තා. මොකද එහෙම හදලා තියාගත්තාම අපිට තියෙන්නේ උදේට ඒ ටික බෙදලා ගන්න විතරයි. ඒ නිසා මම ඔක්කොම ටික හදලා ඩීප් ෆ්‍රිජර් එකට දාලා තියාගත්තා. උදේට බෙදලා ගන්න. මෙතන කට්ලට් 150කට තමයි මේ හදලා තියෙන්නේ. මේක රෙසිපි එක කිව්වොත් අල කිලෝ 2යි මාළු කිලෝ 1යි. ඔයාලට පුළුවන් රතු ලුණු හෝ බී ලුණු කිලෝ එකක් ගන්න. ඒ වගේම අමුමිරිස් ග්‍රෑම් 200ක් වගේ. ඊට අමතරව ඉතින් අනිකුත් දේවල් ඔයාලට අවශ්‍ය පරිදි භාවිතා කරගන්න පුළුවන්. ඇත්තටම මේ වැඩ ටික ඉවරනකොට ගොඩක් රෑ වුණා. එකසිය 50ක් හදනවා කියන්නේ ඇත්තටම ලේසි නැහැ. මායි හස්බන්ඩ්ගේ දෙන්නත් එක්ක තමයි එකතු වෙලා මේ හැදුවේ. ඉතින් අපි කාට හරි දෙයක් දෙනවා නම් ඒක ක්වොලිටි එක හොඳටම තියෙන්න ඕනි. ඉතින් ඒ නිසා කිසිදු ක්වොලිටි එකට හානියක් වෙන්නේ නැතුව අපි කරන දේ හරියට කරන්න ඕනේ. ඒ ටික හදලා තියලා මම උදේම නැගිටලා කට්ලට් ටික බදින්න පටන් ගත්තා. මේ වගේ ටිකක් වැඩිපුර කට්ලට් හදනකොට අපි කොහොමත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි දෙයක් තමයි මේ කට්ලට් එක පුපුරන්නේ නැතුව හදාගන්න එක. ඉතින් ඒකට ඔයාලට පුළුවන් මේ බිස්කට් කුඩු තවරන්න කලින් අපි හදන බැටර් එකට බිත්තරයක් එකතු කරගන්න. මොකද සම්පූර්ණයෙන්ම බිත්තර වලින්ම හදන්න තියෙනවා නම් හොඳයි. නමුත් අපි ඕඩර් එකක් ව්‍යාපාරයක් විදිහට කරනකොට එහෙම කරන්න බැහැනේ. ඒ නිසා ඔය අනිවාර්යයෙන්ම බැටර් එකට බිත්තරයක් එකතු කරගන්න. එතකොට අපිට හරිම ලස්සනට අපේ කට්ලට් එක හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ මම බොක්ස් එකකට දාලා arrange කරගත්තා මේ ටික යවන්න. මට ඇත්තටම මේ ඔක්කොම නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද කලබලේ ඕඩර් එක යවා ගන්නත් තියෙනවනේ වෙලාවට. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. මතක ඇතුව නිල්මීස් ලයිෆ් YouTube channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා.